දිය ඇලි ගලා හැලෙනා හඬ කෙත්වතු මැදින් යන මේ ගමනේ සොඳුරු ඉසව් සොයා පාර දිගේ සොඳුරු ඉසව් සොයා පාර දිගේ. ආයුබෝවන් හැමෝටම අපිව නරඹන සියලු දෙනාටම සුබ දවසක් වෙන්න කියලා ඒ ආදරණීය ප්‍රාර්ථනාවත් එක්කලා අහුලගත්ත බන් අපි ලස්සන දසුන් සොයාගෙන යන මේ පාර දිගේ අපේ අද දවසේ චාරිකාවේ නැවතුම වුණේ වරකපල බූරුන්නාව පැත්තේ තියෙන සුන්දර දිය කඩਿੱත්තක් ළඟ. සුබාදහම් මාතාව සබරගමුව පළාතට නම් සුවිශේෂී සැලකිල්ලක් දක්වලා තියෙනවා වාගේ මට හිතෙනවා. මොකද මේ පළාතේ තියෙන මේ වගේ ලස්සන තැන් දැක්කම මේ එන ඕනෑම කෙනෙක්ගේ හිත එකපාරටම ඇදිලා යනවා. හරිම ලස්සනයි. ලංකාවේ සොඳුරු ඉසව් සොයාගෙන ගමන පාර දිගේ අපි අද ආයේ තවත් සුන්දර ඉසව්වක් සොයාගෙන. මේ ඉසව්ව තියෙන්නේ වරකපල නගරයේ බොහොම සමීපේ. වැඩි කතා නැතුව අපි බලමු මේ සුන්දරත්වය. අත්තඩිය කියලා තමයි ප්‍රසිද්ධ. මේ හරිය මේ වෙනකොට ඉතාම පරිසර හිතකාරී විදිහට පවතිනවා. මෙතෙන්ට ඇවිල්ලා අත්විඳින්න පුළුවන් ඒ සුන්දරත්වයේ ඒ විදිහට අත්විඳින්න හොඳ ස්ථානයක්. හැබැයි අපිරිසුදු නොකර මේ තියෙන විදිහටම මේ පරිසරය රැකගන්න බැලුබැලමට පේනවා මේ සබහා ධර්මයේ විසින්ම නිර්මාණය කරපු ඒ ගල් තලාව මතින් එන ජල පහර ඒ වගේ මේ නිර්මාණ පුහුණුන් තටාක සහ පොකුණු ආදිය ගලෙන්ම නිර්මාණය වී ඇති ආකාරය දැන් දැක ගන්න පුළුවන් මේ පාර දිගේ වැඩසටහනින්. මෙම ස්ථානයට එනකොට කොළඹ දිස සිට පැමිණෙනවා නම් වරකාපල සිට තෝලංගුව පැත්තට එනකොට මාහේන තෝලංගුව අතර පනාන හන්දිය කියන ස්ථානයේ දකුණට හැරිලා කිලෝමීටර් 3ක් 4ක් වගේ එනකොට තමයි මේ ස්ථානය තියෙන්නේ. අර සුන්දර තැනක්. අපි තවත් බලමු රූපරාමු. පොඩ්ඩක් ඉන්න. මේක නම් අනිවාර්යයෙන්ම දැනගන්න ඕනේ. හැබැයි ඉතින් කොච්චර ලස්සන වුණත් මේ දිය කඩਿੱත්ත විතරක් නෙවෙයි ඕනෑම දිය ඇල්ලක තියෙන මේ සුන්දරත්වය අස්සේ මහා විශාල අනතුරක් හැඟවිලා තියෙන්න පුළුවන්. මෙන්න බලන්න. රවුමට හැදිලා තියෙන මේ කුහරය දිහා. උඩින් බලද්දි නම් ඒ තරම් ගැඹුරු නැහැ කියලා පෙනුනට කෝකටත් කියලා අපි මේකේ ගැඹුර මැනලා බලන්න තීරණය කළා. දැක්කා නේද සයිස් එක? අපේ උසටම ගැඹුරට මේ පුංචි කුහරය හැදිලා තියෙනවා. වතුර පිරීලා තියෙන වෙලාවක නොදැනුවත්ව හරි මේකට කකුලක් වැටුනොත් මොනවා වෙයිද කියලා හිතා ගන්න පුළුවන් නේද? අන්න ඒකයි කියන්නේ දියඇලි බලන්න යද්දි මෙන්න මේ වගේ සැඟවුණු අනතුරු ගැන හැමෝම ගොඩක් පරිස්සම් වෙන්න ඕන කියලා. ඇඟට වගේම හිතටත් පුදුමාකාර නිදහසක් සිසිලසක් දැනෙන මේ ලස්සන පරිසරයේ වටපිටාවේ තියෙන අපූර්ව ගස්වැල් මැදින් ගල්තලාව දිගේ පහළට ගලාගෙන යන මේ සුන්දර දිය දහරට ගම්වැසියන් කියන්නේ ඇත් අඩිය කියලා. මේ පැත්තේ ආයේ කියන විදිහට නම් හොඳටම පායන කාලයට වුණත් මේ දිය පහර
හිදෙන්නේ නැතිලු. ඒ නිසාම දිය නාන්න පරිසරය බලන්න සෑහෙන තැනක් මෙතනට එනවා කියලා තමයි ආරංචිය. ඇත්තටම මට හිතෙන විදිහට නම් ඇතෙකුගේ පාදයක් වගේ රවුම් හැඩයකට පිහිටලා තියෙන මේ ස්වභාවික තටාකය නිසාම වෙන්න ඇති මේකට ඇත්තඩිය කියන නම වැටෙන්නේ නැත්තේ. බුරුන්නාව. දියැලට කියනවා උඩ වටකුරුව කියලා කියනවා. ඊට පස්සේ එහා පැත්තේ දකුණු පැත්තට වැටෙනවා ඇල්ලා. ඒකට කියනවා මේ අඬා වැටෙන ගල කියලා. ඊට පස්සේ වම් පැත්තට වැටෙනවා ඇල්ලා. ඒකට කියනවා පිට ඇල්ල. එහෙම යනකොට වෙන විශේෂත්වයක් නැහැ. ඉතින් සමහර ලාවට කට්ටිය ඉතින් ඇවිල්ලා නාලා හැම යනවා. ඔව්. වතුර එක කාලෙට නම් හරියට කට්ටිය එනවා. මේක හින්දෙන්නේ ඔව් බොහොම අඩුයි හින්දෙනවා. සාමාන්‍යයෙන් ඉතින් ගොඩාක් කල්පය ඇව්වත් ওই වටකුරුව වලේ වතුර තියෙනවා. ප්‍රවේශමින් කියන්නේ ඉතින් වැහි කාලට ලෙස්සනවනේ. මේ ගලේ දීසෙල් බැඳිච්චාම ඊට පස්සේ අනිත් එක අරක නිකන් එන දෝලාව වගේ තියෙන ඒක හරි ටිකක් බයයි. පරිස්සමෙන් තමයි කරන දෙයක්. හැබැයි බොහෝ අය ඉතින් ওই පිටැලට කියන මේ අඬා වැටෙන ගලට ඇවිල්ලා නාලා ඉතින් ওই පාටි දාලා හරම යනවා. රබරු ඉතින් කුඹුරු ගොයි තැන. ওই රජයේ කියලා ගාමන්ට අරවන්නට යන පිළිතුරුත් ඉන්නවා. වැඩි හරියක් තියෙන රබර තමයි ඒ වෑන් ඉතින් ආදායම් බොහොම අඩුයිද. ලෙඩ රෝග ආරවන්න වෙනවා. ඔව්. අයියාගේ නම? මගේ නම SPM සෙනරත් පියලා. හරිම ලස්සන පරිසරයක්. ලංකාවේ සොඳුරු විශ්වාසය යන ගමන පාරදිගේ අද අපි ආවා වරකපල ප්‍රදේශයට සමීපව තියෙන කුඩා දියැලක් අසලට. ඊළඟ නැවතුම හඬා වැටෙන ඇල්ල. මේ ලස්සන පරිසරය දිගේ තවත් ටිකක් පහළට යද්දි අපිට මේ වතුර පාරෙම තවත් සුන්දර තැනක් හම්බ වුණා. මේ දවස්වල ඒ තරම්ම වතුර පිරලා නොතිබුණත් නිස්කලංක වටපිටාවක හැංගිලා තියෙන මේ ස්වභාවික තටාකය තවත් ලස්සන එකතු කරන්නේ වටේටම සරුවට වැවිලා තියෙන කොළ පාට මේ ගස් කොළන් ටික. ඇත්තටම නිදහසේ පාඩුවේ පරිසරය විඳින්න පුළුවන් සුපිරිම තැනක් තමයි මේ. ඉතින් මෙහෙ එන හැමෝගෙම මම එකම එක ඉල්ලීමක් කරන්නම්. මේ ආවම තමන්ගේ ආරක්ෂාව ගැන වගේම මේ පරිසරයේ සුන්දරත්වය විනාශ නොකර රැකගන්න එකත් ඔයාලගේ වගකීමක්. ඒක අමතක කරන්න එපා.
ලොකු උසක ඉඳන් නොවුණත් පුංචි ගල් දෙබොක්කාවක් අස්සෙන් සද්ද කරගෙන කඩා වැටෙන මේ වතුර පාරේ කොටසට ගමේ අය කියන්නේ හඩා වැටෙන ඇල්ල කියලා. එහෙනම් මේ වගේ තවත් ලස්සන තැනක චාරිකාවකින් ඉක්මනට අපි හමු වෙමු. අපේ channel එක තවම subscribe කරලා නැත්නම් දැන්මම subscribe කරලා අපිත් එක්ක set වෙන්න. ඒ වගේම බූරුන්නාවේ මේ ලස්සන තැන ගැන ඔයාලට මොකද හිතෙන්නේ කියලා පල්ලෙහා comment තීරුවේ ලියන්නත් අමතක කරන්න එපා. ඉතින් නැවතත් මේ වගේ සුන්දර පරිසරයක වීඩියෝ එකක් සමගින් ඔයාලා හමුවට එනතුරු ඔයාලා හැමෝටම ජය වේවා.